ඒ මිසයිලක් ළමයි ක්‍රියාත්මක වන ආකාරයව දන්නවද කියලා දෙන්නද? ඒකට මේ දික් කාලික ස්ලෝ වෙන්න බලම ඉන්පුට් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මේ දවස්වල මේක සෑහෙන ළමයි තියෙන මොකද්ද? මිසයිල් හවුස් කියන්නේ මිසයිල් හවුස්. මොකද වෙන්නේ? මේ ඒ මෙන්න ඇමරිකාව. මේ තියෙන ඇමරිකාව. නිල් පාටයි. මේ තියෙන්නේ ඉරාක්. ආගන ඉල්ල උඩු කරන්නද? මේ දැන් මේකෙන් ළමයි මේ පැත්තට එවනවා ඇමරිකාවෙන් එවනවා මිසයිලක් එවනවා. දැන් අරපු තරම මිසයිලක් ගහනවා ඈ. පරිසර ව්‍යංගන පුතා. මේ දැන් මිසයිලක් ගහනවා. ළමයි දැන් මෙතකොට මේ පැත්තේ අපි කියමු මේ ඉරාකේ තියෙන මිසයිල් නාශක පද්ධතියෙන් ඒක හොයාගෙන ඒකට ආදාන බලලා ඒකේ වේගය නිර්ණය කරලා ඒ කියන්නේ සූදානම් තත්ත්වයේ සිට ධාවන තත්ත්වයට දත්ත ඇතුළත් කරද්දී වැඩි වෙලාවක් යන්න පුළුවන්. ඔන්න ඕක මේකේ තියෙන දෝෂයක්. හරිද? මිසයිලය මිස ගන්නකොට මේ පැත්තෙන් ප්‍රතිසයිලයක් පදින්න පුළුවන්. වැඩි හිතන්න එපා. ඒ මිසයිලක් ළමයි ක්‍රියාත්මක වන ආකාරයව දන්නවද කියලා දෙන්නද? Oh my god! Wow! නෑ ඕනේ නෑ. ඊළඟ මසස් නිමකාර. ඕපදූපයක් අහන්න තිබ්බොත් අම්මේ එළ මධ්‍යකාලීන මන් දන්නෙත් නෑ බං ලියගන්න මධ්‍යකාලීන නියම කාරකයක් කියනවා